ලංකාවේ සිනමාවට මේ වෙද්දී හොඳ කාලයක් ඇවිත් තියෙන කියලා කිව්වොත් හරි. මොකද මේ වෙද්දී සිනමාවට අලුත් විදිහේ එක විදිහේ ලස්සන නිර්මාණ එකතු වෙමින් තියෙනවා. ඒකට හේතුව තමයි ප්‍රේක්ෂක ඔබ. මොකද චිත්‍රපටයක් සාර්ථක වෙන්න නම් අනිවාර්යෙන්ම හොඳ ප්‍රේක්ෂක පිරිසක් ඉන්න ඕනේ. ඉතින් රිලීස් වෙන්නත් කලින් ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත චිත්‍රපටයක් ගැන තමයි අද කියන්නේ යන්නේ. ඒ තමයි මෝඩ තරිඳු චිත්‍රපටය. නම ඇහුණ ගමන් නම් ටිකක් අමුතු වගේ තමයි. හැබැයි චිත්‍රපටය ඇත්තටම මොන වගේද කියලා අපි ගිහිල්ලා බලමු. ලංකාවේ එක විදිහේ ෆිල්ම් ආවට මේක ටිකක් වෙනස්. නමින් මේක තේරෙනවනේ මෝඩ තරිඳු. නම මෝඩ උනාට ෆිල්ම් එක මෝඩ නැහැ. ජීවත් වෙලා ඉන්න කාලේ කරපු මෝඩකම් තේරුම් කරවන විදිහක් මේ මූවී එකේ ඇතුළත්. හැබැයි ඒව තේරෙන්නේ මැරුණට පස්සේ. අපි මේ මොහොතේ නොදැන කරන මෝඩකම් මොනවද කියලා ලස්සනට ආදරණීය විදිහට විහිළුවෙන් මේ මූවී එකේදී අපිට පෙන්වලා දෙනවා. සූර්ය දෑරුමන්, කෞශල්‍ය ප්‍රනන්දු, ශනුද්‍රී ප්‍රියසාද්, දනුක දිල්ෂාන්, ශිහානි කහඳබල, සේවිය කනිෂ්ක, නිල්මිනි කෝටෙගොඩ, නිමල් ජයසිංහ, උපාලි සිල්ව ඇතුළු පිරිස තමයි මේ මූවී එක හැඩ කරන්නේ. මෙය තිසර ඉඹුලානගේ අධ්‍යක්ෂණයක්. නම ඇහෙද්දිම හිතුණා චිත්‍රපටයට මේ වගේ නමක් දාන්න හේතුව මොකක්ද කියලා. මේ නම දැන් මේ ඔයාද නැත්නම් කට්ටිය කතා වෙලාද කොහොමද? සමාජ මාධ්‍යයේ නොඑක් පැති වලින් මෝඩ තරිඳු කියන නම සමාජගත වෙලා තිබ්බා. ඉතින් අපි තීරණය කරා මම හිතන්නේ අලුතෙන් මේකට බුද්ධ තරිඳ වගේ නිකන් බෞද්ධ නාමයක් දාන්න නැතුව මේ සමාජයේ එදිනෙදා කතා කරන සහ පොඩ්ඩක් මිනිස්සුන්ට හුරු පුරුදු මෝඩ තරිඳු කියලා නම පාවිච්චි කරන්න එහෙම හොඳයි කියලා. මෝඩ තරිඳු දිනේෂ් ගමගේගේ පළමු සිනමා සංගීත අධ්‍යක්ෂණීය වීමත් විශේෂත්වයක්. මතක් කරනවා මේක මාත් එක්ක වැඩ කරපු කවිෂ්ක දොඹවෙල ගායන් රැන්ඩි මේකේ ප්ලේ කරපු සියලුම ප්ලේයර්ස්ලා නිසල් ගමගේ මනුරංග විජේසේකර ඔය හැමෝම මතක් කරන ඒගොල්ලන් හැමෝගෙම එකතුවක් තමයි අද මේ දැක්කේ. මූවී එකේ හැඩකාරී ශනු තමයි මේ. ඇත්තටම මාර සතුටුයි. ඊතර මාරම සතුටක් දැනෙනවා. මමත් පළවෙනි වතාවට පසුබිම් ගායනයේ යෙදෙනවා චිත්‍රපටයක. ඒක විශේෂයි. මමම රංගපාන එකක මටම ගායනා කරන්න ලැබීම. කෞශල්‍ය ප්‍රනන්දු තමයි මූවී එකේ විහිළුකාරම චරිතේ. මම නම් හරිම කැමතියි මට මේ ලැබිච්ච චරිතයට. මම මෙතුවත් කරපු චරිතවලට වඩා හුඟක් වෙනස් චරිතයක්. වෙලාව යනවා දැනුන්නේ නැහැ. හරිම ලස්සන කතාවක්. මම මගේ අම්මගේ දැක්ක හොඳම රංගනය. මෝඩ තරිඳු ලංකාවේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ නෙක්ස්ට් ලෙවල් වැඩක් කිව්වොත් හරියටම හරි. කරපු මෝඩකම් දැනගන්න ඔයත් මෝඩ තරිඳු මූවී එක බලන්න. අද ඉදන් මෝඩ තරිඳු මූවී එක ලංකාවේ සියලු සිනමා හල් වලින් ඔබට නරඹන්න පුළුවන්.